අන්‍යංහසයෝ අයිබෝවන් ඔයාලා අදත් ආදරෙන් එකතු කරගන්නවා හන්ගුක් පාත් YouTube channel එකේ වීඩියෝ පාඩම් මාලාවේ තවත් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න 2000 පොතේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් පළවෙනි එපිසෝඩ් එක මම දාලා තිනවා ඒකත් ඔයගොල්ලෝ බලන්න මම link එක දාන්නම්. අද මම අරගෙන ඇවිල්ලා තියෙනවා දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන යමු වැඩි කතා නැතුව. දැන් අපි මේ වෙනකොට ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට ගිය වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් අපි බලමු 21 ඉඳලා ප්‍රශ්න ටික. 21 වෙනි ප්‍රශ්නේ මෙතන තියෙනවා පැන්සල් කීපයක් ඔයගොල්ලන්ට පේනවා ඇති. පැන්සලට මොකක්ද කියන වචනය කියලා අපි බලමු. කල් කියනවා පිහිය, යොන් පිල්, පැන්සල, චුල්ජා. මොකක්ද චුල්ජා කියන්නේ? චුල්ජා කියන්නේ මිනුම් පටිය කියන එක. මෙෂරින් ටේප් එකක්. මිනුම් පටිය කියන්නේ චුල්ජා. චුල්ජා කියන්නේ මිනුම් පටිය. තුන්වෙනි උත්තරය. 4 චිව්ගේ. චිව්ගේ කියන්නේ මකනේ. එතකොට මෙතන අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙනවා ඇති උත්තරය යොන් පිල්. යොන් පිල් කියන්නේ පැන්සල. ඊළඟ ප්‍රශ්නය ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 22 වෙනි ප්‍රශ්නේ මෙතන බිල් එකක් තියෙනනේ. මොන හරි ගතිපු බිල් එකක්. යම් කඩේකින් දීපු බිල් එකක්, බඩු ගත්ත භාණ්ඩ ගත්ත බිල් එකක්. ඉතින් මෙතන තියෙනවා මොකද්ද බලමු. මියොන්හම් කියන්නේ බිස්නස් කාඩ් එක. චිපේ කියන්නේ නෝට්ටු චිපේ. යොන්හා ප්යෝ කියන්නේ චිත්‍රපට ටිකට් එක. ප්යෝ කියන්නේ ටිකට්, යොන්හා කියන්නේ චිත්‍රපට කියන එක. ඒතර චිත්‍රපට ශාලාවේදී අපිට දෙනවනේ ටිකට් එකක්. ඒකට කියනවා යොන්හා ප්යෝ කියලා. 4 වෙනි එක යොන්සුජන්. යොන්සුජන් මතක තියාගන්න බිල් පතට කියන්නේ යොන්සුජන් කියලා. රයිට්. ඒක පැහැදිලි. ඊළඟට ඕගොල්ලන්ට පේනවා ඇති අල්මාරියක් තියෙනවානේ. අල්මාරියක් තියෙනවා මෙතන 23 වෙනි ප්‍රශ්නේ. අල්මාරියට මොකක්ද කියන වචනය? ඔත් කියන්නේ ඇඳුම්. ඔත් චං කිව්වොත් ඇඳුම් අල්මාරිය. ඔයාලට පෙළට අල්මාරිය ඇඳුම් තියෙනවා. ඒතර උත්තරේ ඔත් චං. පළවෙනි උත්තරේ අපි අනිත් උත්තරත් කියලා බලමු. චෙක් චං. චෙක් චං කියන්නේ චෙක් කියන්නේ පොත්, චං කියන්නේ මේසය. චෙක් චං පොත් මේසය. චිම්දේ. චිම්දේ කියනවා ඇඳට. චෙක් සං කියනවා පොත් මේසය. චෙක් චං කියන්නේ පොත් අල්මාරිය. චෙක් සං කියනවා පොත් මේසය. මෙතන සං කියන්නේ මේසයට. එතකොට ඊළඟ ප්‍රශ්නය මුද්දරයක් තියෙනවා. මුද්දරයට කියන වචනේ මොකක්ද කියලා බලමු. 24 වෙනි ප්‍රශ්නය මුද්දරයට කියනවා උප්යෝ කියලා. ඊට පස්සේ සුප්යෝ කියනවා චෙක් වලට සුප්යෝ. යොන්සුජන්. යොන්සුජන් කියන්නේ බිල් පතට. කිචාප්යෝ කියන්නේ කෝච්චි ටිකට් එක. කිචා කියන්නේ දුම්රිය. ප්යෝ කියන්නේ ටිකට් එක. දුම්රිය ටිකට් පතට. ඒතර උත්තරේ වෙන්න ඕනේ උප්යෝ මුද්දරය. මුද්දරය. ඊට පස්සේ සපත්තු දෙකක් තියෙනවා අපි බලමු. යං මල් කියනවා මේස්. යං මල්. මොජා තොප්පිය. මොජා. පාචි කියන්නේ කලිසම. උන්දොන්හා කියන්නේ ක්‍රීඩා සපත්තු. කරන මේක දැක්කාම පේනවා ඇති. ක්‍රීඩා සපත්තු දෙකක් තියෙන්නේ උන්දොන්හා. වචනේ මතක තියාගන්න. උන්දොන්හා කියන්නේ ක්‍රීඩා සපත්තු. ඊළඟ ප්‍රශ්නය පුටුව. පුටුවක් තියෙනවා බලමු. 26 වෙනි ප්‍රශ්නය පුටුවට කොහොමද කියන්නේ? චෙක් සං කියනවා මොකද? පොත් මේසය. අයිජා පුටුව. ඔච්චං ඇඳුම් අල්මාරිය. චිම්දේ කියන්නේ ඇඳ. එතකොට මෙතන උත්තරේ අයිජා පුටුව. ඉතින් ඊටාම ලේසි ප්‍රශ්න මේවා. හැබැයි ඕගොල්ලන්ට මේකේ ප්‍රශ්නය ලේසි වුණාට මම ආයිත් කියනවා මේ වචන ඕගොල්ලන්ට අනිවාර්ය වැදගත්. ඉතින් මම මේක කරන්නත් හේතුව ඕගොල්ලන්ට මේ වචන ටික හොඳින් මතක තියාගන්න පුළුවන් විදිහට මේ වචන ටිකත් ඔයගොල්ලෝ පාඩම් කරන්න. අනිවාර්යයෙන් මේ වචන දැනගන්න ඕන. ඒක නිසා ඉතින් මේවා සරල ප්‍රශ්න කියලා අහක දාන්න එපා, බැහැර කරන්න එපා. අනිවාර්යයෙන්ම මේවත් ඉගෙන ගන්න. රයිට්. ඊළඟට වාහනයක් තියෙනවා බලමු. චජොන්ගෝ බයිසිකලය. චදොන්චා
වාහන සජින්ගී සජින්ගී කියන්නේ ස්ටූඩියෝ එක සජින්ගී කොම්පියුටර් පරිගණකය ඊට පස්සේ මෙතන චදුන්චා කියන්නේ වාහන right වාහනේට චදුන්චා ඊළඟට බයිසිකල් එකක් තියෙනවා බලමු බයිසිකල් එකට කියන වචනේ දැන් 28 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ පිහෙන්ගි ගුවන් යානය පිහෙන්ගි චදොන්චා වාහන චජොන්ගෝ බයිසිකලය චිහාචොල් කියන්නේ මං දුම්රිය තොට චජොන්ගෝ කියනවා බයිසිකල් එකට right ඊළඟ ප්‍රශ්නය ඊළඟට තියෙනවා අපිට 29 වෙනි ප්‍රශ්නය මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති පර්ස් එකක් තියෙනවානේ බලමු පර්ස් එක කබන් බෑගය චිගප් කියන්නේ පසුම්බිය එහෙම නැත්නම් පර්ස් එක යොක්කොන් පාස්පෝර්ට් එක සුචොප් කියනවා ඩයිරියට එතකොට මෙතන උත්තරේ වෙන්නේ 2 චිගප් 29 වෙනි උත්තරය 2 දෙවෙනි උත්තරය චිගප් 30 වෙනි ප්‍රශ්නය right මෙතන තියෙනවා දුම්රියක් නේ දුම්රියක පින්තූරයක් තියෙන අපි බලමු උත්තර 4 ටැක්සි කියන්නේ ටැක්සි එකට පිහෙන්ගි දැන් පිහෙන්ගි කියන වචනය කලින් ප්‍රශ්න වලත් ඔයගලට අහුණානේ පිහෙන්ගි කියන්නේ ප්ලේන් එකට ගුවන් යානය චිහාචොල් මෙන්න උත්තරේ චිහා කියන්නේ පොළව යට චිහාචොල් කියන්නේ උමං දුම්රියට ඉතින් කොරියාවේ ගොඩක් වෙලාවට උමං දුම්රිය අපිට බලාගන්න පුළුවන් අපිට ගමන් යන්න ඉතාම ලේසි දැනත්තා මේ චිහාචොල් උමං දුම්රිය 4 කොසොක් පොස අධිවේගී බසය ඉතින් උත්තරය 3 චිහාචොල් කියන එක මේක තමයි උත්තරය වෙන්නේ ඊළඟට ඊළඟ ප්‍රශ්නෙට අපි යමු ඔයගලට පේනවා ඇති පොත් ටිකක් තියෙන්නේ නේ මෙතන 31 වෙනි ප්‍රශ්නේ පොත් ටිකක් තියෙනවා අපි එතන බලමු තොන් කියන්නේ මුදල් ඔත් කියන්නේ ඇඳුම් කොත් මෙතන කොත් කියන්නේ මල් චෙක් කියන්නේ පොතට චෙක් පොත ඒතර උත්තරය 4 ඊළඟට මේසයක් තියෙනවා බලමු ඔච්චං ඇඳුම් අල්මාරිය ඔච්චං ඉතින් දැන් ලේසි වචන තියෙන මේවා දැන් ඔයාලට පාඩම් කරගන්න ලේසි ඔච්චං ඇඳුම් අල්මාරිය චිම්දේ ඇඳ චෙක්සං පොත් මේසය ඔයිජා පුටුව එතන උත්තරේ වෙන්නේ චෙක්සං පොත් මේසය චෙක්සං right ඊළඟට මේ පින්තූරේ බැලුවාම 33 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ පේනවා වැකුම් ක්ලීනර් එකක් තියෙනනේ වැකුම් ක්ලීනර් එකට අපි බලමු කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා චොන්සොගි කියලා තියෙනවා වැකුම් ක්ලීනරය ඒතර උත්තරේ 1 බලමු ඊටු ටික කියවලා සෙතක්කි වොෂින් මැෂින් එක නෙන්ජංගෝ ශීතකරණය සොන්පුංගි ෆෑන් එක හරි එතකොට උත්තරේ 1 ඊළඟට මෙතන ඔයාලා පේනවා සායක් තියෙන්නේ බලමු සායට මොකද්ද කියන්නේ කියලා චිමා සාය භජි කලිසම ෂොට් එක මොජා තොප්පිය එතකොට මෙතන චිමා තමයි උත්තරේ අංක 1 ඉතින් මේවා ගොඩක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මම මේක මේ වචන ටික ඉතාම ලේසි ඔයගොල්ලන්ට මම කියවගෙන යනවා ඔයගොල්ලෝ මේකේ වචන ටික හොඳට පාඩම් කරගන්න මේ තියෙන වචන ටික right ඊළඟ ප්‍රශ්නේ බලමු දැන් අපි හිටියේ කොතනද මෙතන right මෙතන චිමා ඊළඟට මෙතන තියෙනවා ඇඳ තියෙනවානේ ඇඳක් තියෙන්නේ 35 වෙනි ප්‍රශ්නේ චිම්දේ කියන්නේ ඇඳට චෙක්සං පොත් මේස චෙක්චං වද පොත්
අල්මාරිය එයිචා පුටුව. ඉතින් මෙතන එකම වචන ටික නැවත නැවතත් කියවෙනවා. ඔයගලන්ට එතකොට මේක මතක තියාගන්න ලේසි. එතකොට චෙක් මෙතන චිම්දේ තමයි උත්තරය වෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය හරි. ඔයාලා දැක්කම පේනවා මෙතන කැමරාවක් තියෙනවානේ 36 සැම්සුන් කියලාත් වගේ පේනවා. අපි බලමු. right. මෙතන දෙනවා කම්පියුටර් පරිගණකය රාඩියෝ රේඩියෝ එක කැමරාව ටෙලිවිෂන් මොකද ටෙලිවිෂන් එක. ඒතර උත්තරය 3 කැමරා කියන එක. හරි. ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ උන කම්පියුටර් එකක් තියෙන්නේ. උත්තරේ බලමු. කම්පියුටර් කියන එක තමයි උත්තරේ. ඉතිරි උත්තර ටිකත් බලමු. නෙන්ජාංගෝ ශීතකරණය නෙන්ජාංගෝ කැමරාව කැමරා හියුදේ චොන්වා. මොකද හියුදේ චොන්වා කියන්නේ? චොන්වා කියන්නේ දුරකථනය. චොන්වා හියුදේ කියන්නේ ජංගම. හියුදේ කියන වචනේ තේරුම ජංගම කියන එක. හියුදේ චොන්වා කියන්නේ ජංගම දුරකථනය. ඒතර කම්පියුටර් තමයි උත්තරය අංක 1. දැන් ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලමු. අපිට පේනවා මේක බැලුමට ටැක්සියක් වගේ මේ උඩ මේකක් ගහලා තියෙනවා. මෙතන බලමු. ටැක්සි මෙතන උත්තරේ වෙන්න ඕනේ 1. ටැක්සි කියන එක. කිචා කියන්නේ කෝච්චිය, බස් එක, චජුන්ගෝ බයිසිකලය. ඒතර උත්තරය අංක 1. ඊළඟට මෙතන ටීවී එකක් තියෙනවා 39 වෙනි ප්‍රශ්නේ. ටීවී එකට කියන්නේ ටෙලිවිෂන්. උත්තර 4 බලමු. රාඩියෝ රේඩියෝ එක, කැමරාව නෙන්ජාංගෝ ශීතකරණය ටෙලිවිෂන් ටීවී එක. ඒතර උත්තරේ වෙන්න ඕන ටෙලිවිෂන් කියන එක ටීවී එක. රයිට්. ඊළඟට 40 වෙනි ප්‍රශ්නේ. ඉතින් 40 වෙනි ප්‍රශ්නේ දුරකථනයක් තියෙන. හැබැයි මේක ජංගම දුරකථනයක් නේ. ඔයාලට පේන ඇති හෑන්ඩ් ෆෝන් එකක් තියෙන්නේ. කේසන්ගී කැල්කියුලේටරය ටෙලිවිෂන් ටීවී එක හියුදේ චොන්වා ජංගම දුරකථනය. ඒක තමයි උත්තරේ. නෝට්බුක් කම්පියුටර්. ඒ කියන්නේ නෝට්බුක් පරිගණකය. ඒ කියන්නේ අපි කියමු ලැප්ටොප් එකක් වගේ. ඒකට කියනවා නෝට්බුක් කම්පියුටර්. ඒතර උත්තරේ වෙන්නේ හියුදේ චොන්වා ජංගම දුරකථනය. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මම තවත් ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකෙන්. ඉතින් තවත් එපිසෝඩ් ඉස්සරහට මම මේකදී අරගෙන එනවා. ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ටික බලන්න අවශ්‍යයි. අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මගේ channel එක subscribe කරොත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ටික පිළිවෙලට බලාගෙන යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ බලන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලගේ කොරියානු රැකියා සිහිනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.